කැමරා ශිල්පියෙක් විදිහටත් තිරරචකයෙක් විදිහටත් අද මම සිංහල සිනමාවට එකතු වෙනවා. ඉතින් ලොකු සතුටක් තිබෙන දවසක්. ඒ සතුටත් එක්කම මගේ හදවතේ උත්තමාචාර්ය දිසාන්ත ජයවර්ධන මහත්මයාට, කැලුම් උදේ කුමාර මහත්මයාට, අපේ ප්‍රදර්ශක මණ්ඩලයේ සියලුම දෙනාට. ගිනියම් යාමේ කියන්නේ මගේ නිර්මාණ ජීවිතයේ උපරිමේ නෙමෙයි. ගිනියම් යාමේ කියන්නේ අපි ඉගෙනගත්ත දෙහි උපරිමේ නෙමෙයි. ගිනියම් යාමේ කියන්නේ මට හොයාගන්න පුළුවන් වුණු මුදලකට නිර්මාණය කරපු නිර්මාණ. ගිනියම් යාමේ හදන්න මමත් දිලීප් මනෝහරත් පූජන දන්දෙනියත් මූලික අඩිතාල බදාගත්තා. අපි තිර රචනය ලියලා නිර්මාණය කරන්න ලෑස්ති වෙලා අපි ප්‍රවීණ රංගන ශිල්පිනියන් හොයාගෙන ගියා. විශේෂයෙන්ම දිලීපුත් මමත්. සමහර ප්‍රවීණයන් මේ තිර රචනය බලලා මේ තිර රචනය දැකලා අපිත් එක්ක කතා බහ කරලා සමහර ලාවට සමහර අය අපෙන් ඈත් වෙලා ගියා. සමහර ප්‍රවීණ නිලියන්ට කතා කරාම එයා කිව්වේ අර අධ්‍යක්ෂකවරයා මේ වගේ කතාවක් කළා නම් අපි එනවා. මේ අධ්‍යක්ෂකවරයා මේ වගේ කතාවක් කරා නම් අපි එනවා. අපිට එන්න බෑ කියපු අය හිටියා. දිලීප්ගෙත් මගේත් හිත නොරිදුනා නෙමෙයි. නමුත් අපි වැඩේ පටන් ගත්තා. අපි වැඩේ පටන් අරගෙන අපිට කරන්නට පුළුවන් උඩු නිර්මාණය අපි සාර්ථක කරගත්තා.